හරි. තමුසි hina වුණානේ හැම එකටම. තමුසි නැගිටලා කියනවා බලන්න. මම නම් හිතන් ඉන්නේ ගගනගාමීක් වෙන්න. Oh, very good. අන්න හොඳයි. ඔයා එතකොට හඳට යන්නද හිතන් ඉන්නේ? නෑ මිස්. හැමදාම හදට යන එකේ මං හිතන් ඉන්නේ ඉරට යන්න. තමුසි මහා මෝඩයෙන්නේ තරිදු. ඉරට ගියාම තමුසි පිච්චිලා මැරෙන්නේ තරිදු. ඒ ඉතින් දවල්ට ගියොත්නේ මම ඉරට යන්නේ රැට. හරි. දැන් ඒක ඇති. අපි දැන් වෙන දෙයක් ගැන කතා කරමු. ඔය පොඩියට ඉන්න ළමයා නැකිලා කියන්න බලන්න ඒකදේශීය පක්ෂියෙක් ගැන. ටීචර් කැහිබෙල්ල. බොහොම හොඳයි. තව එක්කෙනෙක් කියන්න බලන්න. ඔය ළමයා කියන්න බලන්න. ඇයි උගේ අම්මා? දැන් ඇති. දැන් මේ මං අහන අන්තිම ප්‍රශ්න තුන. මේ ප්‍රශ්න තුනට උත්තර දෙනවා බලන්න. දන්න කෙනෙක් නැකිట్లా. හරි. පළවෙනි ප්‍රශ්නේ. මේ ලෝකෙ මැව්වේ කවුද? දෙයියෝ. බොහොම හොඳයි. දෙමින්ද පුතා බොහොම හොඳයි. දෙන්නම් පුතා. හරි. දෙවෙනි ප්‍රශ්නේ. අයිසැක් නිව්ටන්ගේ ඔළුවට ඇපල් ගෙඩිය වැටුනහම ඔහු කිව්වේ මොකක්ද? පුතා අම්මා. දෙමින්ද පුතා මේ හොඳයි කිව්වම ඕනට වඩා දඟලන්න හදන්න එපා. නවතනවල ඔක්කොම. හරි. මේ තමයි තුන්වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ අවසාන ප්‍රශ්නේ. ඕගොල්ලෝගෙන් අහන මේ ප්‍රශ්නේ කොමඩි ප්‍රශ්නයක්. හරිද? ඔන්න අම්මෙකුයි තාත්තෙකුයි ඉන්නවා. ඒ අම්මටයි තාත්තටයි ළමයි 29ක් ඉන්නවා. දැන් 30 වෙනි ළමයා හම්බෙන්න ඉස්පිරිතාලේ ඉන්නේ. එතකොට ඒ අම්මා ඒ තාත්තට පොඩි අහසක්.